90ක් විතර ඉන්න ලේඩිස්. ඒක කොහොමද මේ ලේඩිස් අතේ කොල්ලෝ කියලා ඉන්නේ? මොකද මම ලංකාවේ හොඳම ඩාන්සර් නෙමෙයි. ලංකාවේ හොඳම ටීචර් නෙමෙයි. ඉතින් ඔන්න ඔය කාරණා දෙකත් එක්ක මම හිතනවා මම සාර්ථක ධර්මයක් ඇවිල්ලා තියෙනවා කියන එක. ඇත්තටම මේ මගේ දවසක් එක්කෙනෙක් ඇහුවා මේ ඩාන්සින් කරන කෙනෙක්ව තමයි සාර්ථක වෙන්න. එහෙම දැන් එයාට පොඩි ගයිඩ්ලයින්ස් එකක් මගේ දවසක් ඇවිල්ලා ඇහුවා මොනවද සාර්ථක වෙන්න පුළුවන් මොනවද මේක අසම්බන්ධ කියන එක. කියන්නේ ගොඩාක් ලොකු නෙට්වර්ක් එකක් හැන්ඩල් කරගෙන ඉන්න විශේෂයෙන්ම දැන් මේ ක්ලාස් එකේ ගොඩාක් 90ක් විතර ඉන්න ලේඩිස්. ඒක කොහොමද මේ ලේඩිස් අතේ කොල්ලෝ කියලා ඉන්නේ? කියලා අමාරුයිනේ. කියන්නේ මොරුවේ කියන්නේ දැන් සාමාන්‍ය කතාවක් කියන කොල්ලෝ එක්කලා මොනවද කියන්නේ කාන්තා භාෂාවේ අමාරුයි කියලා. ඉතින් කොහොමද එහෙම හැන්ඩල් කරන්නේ ඉන්නේ මොකද්ද කියන්නේ? සහ මෙහෙම පන්ති කියන්නේ හැම ක්ලාස් එකකම ගොඩාක් තමයි ඉන්න විදිහට විවිධ ප්‍රදේශ කිහිපයකම කරන්න මොකද්ද මේකට හේතුව කියන්නේ? ඉතින් මම ඒකට හේතු ඉතින් ගොඩක් තියෙනවා. දැන් ඇත්තටම මේ ඩාන්සින් විතරක් නෙවෙයි. මම මේක කරන්නේ ඩාන්සින් වලින් විතරක් නෙවෙයි. මගේ මේ සාක්ෂාත්කාරයේ 100යි නම් ඩාන්සින් තියෙන 150ක් විතර. වෙනම ගොඩනැගිච්ච දේවල් තියෙනවා. self discipline, privacy, right? communication ඒ හැම දෙයක එක්කම තමයි. ඩාන්සින් විතරක් නම් මගේ ස්කිල් එක මට ඩාන්සින් ටීම් එකකට ඩාන්ස් කරන්න පුළුවන්. මොකක් හරි කම්පිටිෂන් එකකට ගිහින් වින් කරන්න පුළුවන්. ඒ ස්කිල් එක විතරක් ටාගට් කරන් යනවා. එහෙම නැත්නම් පන්තියක් දෙකක් කරගෙන ඉන්න පුළුවන්. හොඳ ඩාන්ස් කරන්න පුළුවන්. හොඳට උගන්වන්න පුළුවන් කියන එක විතරක් නෙවෙයි. නමුත් ඒක වටේ මම හිතනවා ගොඩාක් දේවල් තියෙනවා. මැනේජ්මන්ට් එකක් තියෙනවා. right? decision making. ඒ හැම දෙයක එක්කම ඉතින් මම එයාට කිව්ව එක මට මතක් වුණා. එයාට මම කිව්වේ ඒකයි ඔයාගේ ස්කිල් එකෙන් විතරක් අපි සාමාන්‍ය භාෂාවකින් මේ මැච් එක ගහන්න බෑ. වෙන දේවල් එකතු වෙන්න ඕනේ. තියෙනවා දැනගන්න ඕනේ මොනවද එකතු කරන්න ඕනේ කියන එක. ඒක. ඉතින් මම හිතනවා දැන් මොකද මම ලංකාවේ හොඳම ඩාන්සර් නෙමෙයි. ලංකාවේ හොඳම ටීචර් නෙමෙයි. නමුත් මට පුළුවන් වෙලා තියෙනවා. ලංකාවේ පාටි ඩාන්සින් කියන එක ලංකාවට ඒ වගේ සංකල්පයක් අරගෙන ඉන්න. ලංකාවේ දැනට පාටි ඩාන්සින් කියලා විශාල ශාඛාජාලයක් තියෙනවාට පාටි ඩාන්සින් පවත්වන මම දන්නේ අනුවාසික වෙනස් වෙන්න ඕන දැනට. හරි. ඉතින් එහෙම තමක් එන්න පුළුවන් මේ ඩාන්සින් ස්කිල් එක විතරක් නෙවෙයි. මොකද ඩාන්සින් එක මොනවද කියන කරන්න ගියා. ඒක කියන්නේ ඒ වෘත්තියෙන් එහාට ඒක ජාලයක් විදිහට අරගෙන යනවා නම් ව්‍යාපාරයක් නම් ව්‍යවසායකත්වය නම් ඒක ලෝකෙ දැනක් මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉලවන ඒ විතුව ඒක විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඒක ඕනම දෙයක මම හිතන්නේ. අපි උදාහරණයක් දෙමු. දැන් සෝෂල් මීඩියා එකේ අපි දකිනවා ඉන්ස්ටා ගොතු එකේ ඉතින් දැන් බ්‍රාන්චස් ගොඩක් දාගෙන මම පිළිරන්න දානවා. දැන් මම හිතන්නේ එයාට ඔත්තු රස හදනකින් විතරක් ඒක කරනවා කියලා. එයාට රස ඔත්තු හදන්න පුළුවන් ඇති. ඔය බ්‍රාන්චස් එයාට ඔත්තු හදන්නේ නැහැ. ඒකේ ස්ටාෆ් එකක් මේන්ටේන් කරගෙන ස්ටාෆ් එක කියන්නේ ඒ ප්‍රශ්න බලාගෙන සමාජයෙන් වෙන ප්‍රශ්න කරගෙන මම මේ බුද්ධලා දැකනවත් නැහැ අඳුරන්නේ මම මේක හිතලා උදාහරණයක් කියන්නේ right එතකොට එයාලා වෙන ස්කිල් එකක් තියෙනවා ඔත්තුවක් රස හදනවා කියන එක කරලා ඒ වගේ තව සමාජ උන්තරම් දේවල් තියෙනවා right ඉතින් සායි මම මේ වීඩියෝ දැකලා මම හරියටම මේක දුප්පත් අයවට උදව් කරගෙන පුරා ව්‍යාපාරිකයන්ට අත දීගෙන තමාර මැනේජ්මන්ට් එක. ඉතින් ඒ වගේ තමයි වෙන ව්‍යාපාරයක් කරන්නේ. මමත් එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ නිසා සාර්ථකත්වයේ බිස්නස් එකේ ඒ වගේ තියෙනවා.